සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන නිව් වෝල්ටෙක් සොලියුෂන් අපේ වීඩියෝ ගාන එකතු වෙන යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට අරන් එන්නේ ගෝල්ඩ් ස්ටාර් කියන පරණ ටීවී එකට චයිනීස් බෝඩ් එකක් අලුතෙන් සම්බන්ධ කරගන්න ආකාරය පිළිබඳව වීඩියෝ එකක්. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන හැමෝටම. ඉතින් ඔයගොල්ලෝගේ ගෙවල ටීවී එකත් හදලා ඔයගොල්ලන්ට එපාලා තියෙනවා නම් ඉතින් වීඩියෝ එකත් එක රැඳිලා ඉන්න. ඉතින් මේ වගේ චයිනීස් බෝඩ් එකක් කොහොමද ඔයගොල්ලෝගේ ටීවී එකට සම්බන්ධ කරගන්නේ කියන එක පිළිබඳව අපි ඔයගොල්ලන්ට සරලව දැනුමක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙනස්ම ලොකේෂන් එකක ඉඳලා තමයි අපිට අද වීඩියෝ එක අරගෙන ඉන්න උනේ. මොකද මගේ යාළුවෙක්ගේ ෂොප් එකක තමයි මේ ටීවී එක තියෙන්නේ. ඉතින් එයා හරියට දන්නේ නැහැ ටීවී එකට සම්බන්ධ කරගන්න ආකාරයේ චයිනීස් බෝඩ් එකක්. ඉතින් එයා ගෙනල්ලා තිබුණු බෝඩ් එක තමයි මෙන්න මේක. ඉතින් කැඩි සෙට් එක ඔක්කොම තියෙනවා, රිමෝට් එකක් තියෙනවා. ඉතින් අලුත් චයිනීස් බෝඩ් එකක් තියෙනවා. ඉතින් මේක තියාගත්තට පස්සේ කියන්නේ මේක සම්බන්ධ කරගත්තට පස්සේ ඉතින් අවුරුදු ගානක් ඕගොල්ලන්ට වැඩක් නේද බලන්න පුළුවන්. ඉතින් චයිනීස් බෝඩ් ඉතින් ක්වොලිටි එකෙන් අඩුයි, මොකද ඔරිජිනල් බෝඩ් එක වගේ නෙවෙයි. ඉතින් කොහොම නමුත් පරණ ටීවී දැන් අවුරුදු 20ක් 25ක් 30ක් වගේ කාලයක් වෙනවා. ඉතින් ඒ නිසා ලෙඩ හැදුවට ඉතින් ආපහු ඉක්මනට සවුත් වෙන්න බලන. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ චයිනා බෝඩ් එකක් අපි අද සම්බන්ධ කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය ෆ්ලයි බෑක් කියනවා වගේ විස්තර ටිකක් තියෙන. ඉතින් ඕවා නම් ඔයගොල්ලන්ට එච්චර වැදගත් වෙන එකක් නැහැ. කොහොම නමුත් චයිනීස් බෝඩ් එකක් තියාගත්තා නම් අවුරුදු ගාණක් ටීවී එක අපහු ලෙඩක් නැතුව බලන්න පුළුවන්. ඉතින් දිගටම පිළිවෙත් එක රැඳිලා ඉන්න. ඒ වගේම ඉතින් ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. අපි මීට කලින් ටීවී සම්බන්ධ වෙච්ච ලොකු වීඩියෝ අරගෙන ආවේ නැහැ. මොකද ඔයගොල්ලන්ට එච්චර වැදගත් වෙන්නේ නැති වෙයි කියලා හිතුවා. මොකද ඉතින් පොඩි උපකරණ අලුත් ඇරියාව පිළිබඳව අපි ගොඩක් වීඩියෝ අරන් ආවා. ඉතින් කොහොම නමුත් චයිනා බෝඩ් එකක් ඉතින් ඔයගොල්ලන්ට තියාගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඔතන තමයි තියෙන ඕගොල්ලන්ට පේන ඇති vertical සහ horizontal දෙපැත්ත සම්බන්ධ වෙලා තියෙන්නේ යෝක් කොයිල් එකට. ඉතින් යෝක් කොයිල් එකේ වයර් හතරක් තියෙනවා, vertical දෙකයි horizontal දෙකයි. ඉතින් ඒ අග්‍ර හතර අයින් කරගන්න ඕනේ, පරණ බෝඩ් එක අයින් කරගන්න ඕනේ. ඒතර net base එක සම්බන්ධ වෙලා තියෙන කොටස ඒ ඔක්කොම අයින් කරලා ඉතින් අලුතෙන්ම බෝඩ් එකක් තියන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේකේ දකුණු පැත්තේ තමයි horizontal පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ තිරේ උඩ ඉඳලා යටට, ඒ කියන්නේ සිරස් අතර තමයි vertical line දෙක සම්බන්ධ වෙන්නේ. ඉතින් horizontal පැත්ත තිරේ හරස් අතට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් බෝඩ් එකේ අලුතෙන් බෝඩ් එකක් ගත්තී ඔයගොල්ලන්ට ඒ වයර් ක්ලිප් එක හම්බ වෙනවා, රිමෝට් එක හම්බ වෙනවා, අලුතෙන් බටන් සෙට් එකක් හම්බ වෙනවා. බෝඩ් එකේ සම්බන්ධ කරන්න ඕනේ ක්ලිප් ඔයගොල්ලන්ට ගහලා තියෙන බෝඩ් එකේ ඉස්සරහා තියෙනවා බටන් සෙට් එක, ඒ වගේම සෙන්සර් එක සම්බන්ධ කරන්න. ඉතින් ඔය විදිහට ඔයගොල්ලෝ කරගන්න ඕනි. ඉතින් ගැටලුවක් නැහැ. මේ ටීවී එකේ කරන්ට් එක එන්නේ නැහැ. දැන් ඔය අපි ටියුබ් එකට සම්බන්ධ කරපු ස්ථානයේ ඉතින් ටිකක් ලොකු කරන්ට් එකක් තියෙනවා ටීවී එක වැඩ කරන වෙලාවට. ඉතින් මේක ගොඩාක් කල් අයින් කරලා තිබුණු ටීවී එකක්. එඳ ගැටලුවක් නැහැ. ඒ විදිහට අපි ටියුබ් එකට සම්බන්ධ කරගත්තා. පස්සේ ඉතින් net base එක සම්බන්ධ කරගත්තා. ඉතින් කැලටි අරගෙන ඕක තමයි යෝක් කොයිල් එකට සම්බන්ධ වෙන vertical horizontal wire line හතර. ඉතින් එක ක්ලිප් එකක් ඔන්න ඔය විදිහට ගහන්න තියෙනවා. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර playback එක කිට්ටුවම තියෙන එක line හතරක පේලියට තියෙනවා. අරක එක පේලියට නෑ, පොඩි හිඩසක් තියෙනවා. රතු වයර් එක වගේ තනිව එන්නේ. ඉතින් ඒ වයර් එක සම්බන්ධ කරගන්න playback එක පැත්තේ පළවෙනි අග්‍රයට. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක බලාගෙන ඉඳලා ඉතින් චුට්ට නවත්ත ඔයගොල්ලන්ටත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වැඩේ අලුතෙන් කරන්න ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයගොල්ලෝගේ ටීවී එකට එතකොට ඉතින් කිසිම ගැටලුවක් නැහැ. අවුරුදු ගාණක් ලෙඩක් නැතුව ටීවී බලන්න පුළුවන්. ඉතින් මේක අලුත් වැඩ කරන ස්ථානයකට කරලා දීලා කරගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට රුපියල් 3-4000ක් අමතරව වියදම් වෙන බෝඩ් එකේ මිලට අමතරව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කරගන්නේ. මම නිකන් ඔයගොල්ලන්ට සම්බන්ධ කරලා පෙන්නන්නම්. ඉතින් කරන්ට් එකට ගහලා ටීවී එක ඔන් කරලා ඊයන් තියාගෙන ඒ ටික ඔයගොල්ලෝ කරගන්න ඕනි. ඉතින් ඒ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. මොන යෝක් එකට vertical horizontal line දෙක සම්බන්ධ කරගන්න. ඉතින් ඕක නම් මාරු කරගන්න එපා. vertical horizontal මාරුනොත් එහෙම ලොකු ගැටලුවක් වෙනවා. මෙමරි IC පවර් පිච් වෙන්න පුළුවන්.
ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. ඒක හරියට කරගන්න ඕනි. ඉතින් හොරිසොන්ටල් හරි වර්ටිකල් හරි මාරුනොත් උදාහරණයකට වර්ටිකල් මාරුනොත් එහෙම තිරේ උඩ යට මාරු වෙනවා. එහෙමනොත් ඉතින් අපි හිටගෙන ඉන්න එක අනිත් පැත්තට තමයි පේන්නේ. එතකොට හොරිසොන්ටල් පැත්ත මාරුනොත් එහෙම අපි තුමු උදාහරණ ජාතික තියෙන වම් පැත්තේ ජාතික මාක් එක. එතකොට ජාතික ටීවී එකේ ඉතින් ඒක දකුණු පැත්තට සෙට් වෙනවා. ඒතර දෙරණ තියෙන දකුණු පැත්ත එක වම් පැත්තට එනවා. අන්න ඒ වගේ ප්‍රශ්න එනවා. කියන්නේ හොරිසොන්ටල් මාරුනොත් ඉතින් ඒ දේවල් මාරු කරගන්න එපා. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන් මතක් කරලා කරගන්න ඕන ඔන්න ඔය කහපාට වයර් එක ඕක ඇවිල්ලා එර්ත් වයර් එක ටීවී එකේ ටියුබ් එක වටේට ගිහිලා තියෙන එක අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මගේ එකේ චුට්ටක් දිගමදී ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්නන්න. ඒකයි මම ඔය විදියට ඔතෙන් ඊයම් පාස් එකත් එහෙම නැත්නම් නෙට් බේස් එකේ උඩ ක්ලිප් එක තියෙනවා. ඒක සම්බන්ධ කරගන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම සම්බන්ධ කරලා ඕනේ. ටීවී එක කරන්ට් එකට ගහන්න බටන් සෙට් එක නැතත් සෙන්සර් එක නැතත් අනිවාර්යෙන් ඒක නම් සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් ඕක පවර් වයර් එකක් දාගන්න. එතකොට පවර් වයර් එක ඔන්න ඔය විදිහට පවර් ක්ලිප් කරගන්න පුළුවන්. එතන පියුස් එක තියෙනවා. ඉතින් පවර් කොටස ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනුමක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඕනනම් ස්විච් එකකුත් තියෙනවා. ඒකත් ඉතින් ටීවී එකට අදාළ තැනකට සම්බන්ධ කරගන්න. ඉතින් මම ඕන විදිහට කරන්ට් එකට ගෑවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් පස්සේ ටියුබ් එකේ සම්බන්ධ වෙන ආරම්භ වෙන ස්ථානයේ රතු ලයිට් එක පත් වෙන. දැන් උතන රෙඩ් ලයිට් එක පත් වෙන කියන කරන්ට් එක තියෙන උතනත් ඔය රෙඩ් ලයිට් එක පත් වෙන ටියුබ් එකේ. එතකොට ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටීවී එකේ ඉස්සරහ ස්ක්‍රීන් එක වැඩ කරනවා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඊටාම සරලව පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ස්ක්‍රීන් එක පේනවා. මේක නම් පොඩ්ඩක් ප්ලයි එක වැඩි ප්ලයි එක අඩු කරගන්න ඕනේ. ඒකයි ස්ක්‍රීන් එක සුදු වෙලා පේන්නේ. ඉතින් කළු පාටට ස්ක්‍රීන් එක තිබුණොත් ප්ලයි එක චුට්ටක් වැඩි කරගන්න. දැන් මේක ප්ලයි එක චුට්ටක් අඩු කරගන්න ඕනේ. එතකොට ස්ක්‍රීන් එක ඔන්න ඔය විදිහට සරලව සාමාන්‍ය විදිහට පේනවා. ඉතින් ඔය වගේ දෙයක් තමයි ටීවී බෝඩ් එක සම්බන්ධ කරගද්දි කරගන්න ඕනේ. ඉතින් තිරේ හරියට ඇඩ්ජස්ට් වෙලා තිබුණේ නැත්නම් සර්විස් මෙනු යන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට සර්විස් මෙනු යන විදිහත් කියලා දෙන්නම්. ඔයගොල්ලන්ගේ රිමෝට් එකක් එනවා. ඔන්න රිමෝට් එකේ බටන් වල යටම තියෙනවා චූටි සිදුරක්. ඒ සිදුරට මොකක් හරි පොඩි කූරක් කියන්නේ හිල් වෙන්නේ නැති චූටි කූරකින් පුළුවන් ඒ රිමෝට් එකේ සර්විස් මෙනු එක ඔන් කරගන්න. එකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය ආකාරයට මෙනුව වෙනස් කර තිරේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක කරගන්න මේක නිශ්චිත ක්‍රමයක් ඔයගොල්ලන්ට මට කියලා දෙන්න ක්‍රමයක් සහ විදිහක් නැහැ. මේ ටීවී එකේ මම ඒක ඔයගොල්ලන්ට පෙන්නුවත් ඉතින් ඔයගොල්ලෝ බෝඩ් එක සම්බන්ධ කරගන්න ටීවී එකේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් පොඩ්ඩක් ඒක එහාට මෙහාට ඔබලා බටන් වලින් ඔයගොල්ලෝ ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් එතනදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන උතන ස්පේස් කියලා තියෙන වීඩියෝ සයිස් තියෙන වීඩියෝ ලයින් තියෙනවා. ඒවා 27 6 10 16 කියලා එක එක අංක තියෙනවා. ඉතින් ඒ වෙනස් කරද්දී අනිවාර්යෙන් මතක් කරලා අංකය බලාගෙන වෙනස් කරන්න. ඒ ලොකු වෙනසක් වුණොත් එහෙම ඒ අංකේ තිබුණු තැනටම දාලා ඒ විදිහට චුට්ටක් ඉතින් ඒක හරියට ඒ වෙලාවේ හැටියට ඔයගොල්ලෝ ටීවී බෝඩ් එක සම්බන්ධ කරන ටීවී එකේ පේන විදිහට ඒක කරගන්න ඕනි. ඉතින් ඒකත් මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මට නිශ්චිත ක්‍රමයක් ඔයගොල්ලන්ට කියන්න බෑ. ඔය සර්විස් මෙනු එක දාලා ඔක තිරේ ඇඩ්ජස්ට් කරගන්න එක සම්බන්ධව ඉතින් බෝඩ් එක ඔය විදිහට ඇතුළට දාගන්න පුළුවන්. ඊට පස්සේ කරන්ට් එක වදින්නේ නැති කියන්නේ ෂෝට් වෙන්නේ නැති තැනකට දාලා ඉතින් ඊගම එන දාන්න පුළුවන් තැනකට දාලා එතකොට බටන් සෙට් එක එළියට දාන්න ඕන නම් එළියට දාලා සෙන්සර් එළියට දාන්න ඕන නම් සිදුරක් හරි හදලා එළියට දාලා තියම් වැඩ කොටසක් තියෙනවා. ඉතින් පැය දෙක තුනක් යන වැඩක්. ඉතින් කොහොම නමුත් ඒක හැමින් කරගන්න ඕන. ඔන්න ඔය විදිහට මම පිටිපස්සේ වීඩියෝ ලයින් එක එළියට ගත්තා. ඉතින් ඔයගොල්ලෝ DVD පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඩයලොග් වගේ මොකක් හරි ගෙවීම් කරන සම්බන්ධතාවයක් පාවිච්චි කරන පිටිපස්සේ වීඩියෝ ලයින් එක මම දාගත්තා. ඔන්න ඔක තමයි මේකේ තියෙන බටන් සෙට් එක. අපි ඒකත් බලමු හොඳ ස්ථානයකට මේ ටීවී එකට ගැලපෙන තැනකට දාලා එන දෙකක් දාලා සම්බන්ධ කරගන්න ඕන. ඉතින් ඔයගොල්ලොත් ඔයගොල්ලෝගේ ටීවී එකේ ඒ වගේ ගැලපෙන තැනකට දාලා ඒක සම්බන්ධ කරගන්න. මම නම් ඔන්න උතනින් තමයි මේක දැම්මේ. ඉතින් පරණ බටන් වලට ගොඩාක් වෙලාවට සෙට් වෙන්නේ නැහැ. අලුත් චයිනීස් බෝඩ් එකේ බටන් ටික ඉතින් මම ගොඩාක් ටීවී වල කරන්නේ මේ
ඉතින් පොලිසි දුරක් එතනින් හදලා වයර් දෙක එළියට අරගෙන බටන් සෙට් එක එළියෙන් දාලා යන ටිකක් දානවා. ඒතර කිසිම ගැටලුවක් නෑ. අපිට අවශ්‍ය නම් බටන් එළියෙන් ගන්න පුළුවන්. ඔය විදිහට වයර් සම්බන්ධ කරන ස්පීකර් ලයින් දෙකත් ඉතින් SP කියලා ගහලා තියෙනවා චයිනීස් බෝඩ් එකේ. බටන් සෙට් එකත් මෙනු කියලා ගහලා තියෙනවා. ඉතින් මේ දේවල් ඉස්සෙල්ලාම නිරීක්ෂණය කරලා ඕනේ. ඔයගොල්ලෝ මුකුත් දන්නේම නැත්නම් මේකේ වැඩ පටන් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට වරදින්න පුළුවන් ප්‍රධාන තැන් දෙකයි තියෙන එකක් තමයි vertical horizontal මාරු කරගන්න එපා. ඒ වගේම earth wire එක සම්බන්ධ කරගන්න. ඉතින් මේ දෙක හොඳ කල්පනාවෙන් කරගන්න. ඉතින් ඒ දෙක කරගත්තා නම් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව මේ බෝඩ් එක අලුතින් තියාගන්න පුළුවන්. ඒ වුණත් ඉතින් කිසි ගැටලුවක් නැහැ. ගොඩක් කාල කියන අවුරුදු 3-4ක් අනිවාර්යෙන් ලෙඩක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ටත් සතුටුයි. එතකොට මොකද ඔයගොල්ලෝ තියාගත්තු බෝඩ් එක රුපියල් 5000 6000 වගේ ගාණක් වෙන්නේ ලංකාවේ මේ දවස්වල නම් බෝඩ් එකක්. ඉතින් හොඳයි. එහෙනම් ආයෙත් දවසක අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මේක චුට්ටක් මම දිගට ඔයගොල්ලන්ට විස්තර කරන්න අපහසුයි. මොකද මම වෙනම තැනක ඉන්නේ වෙන යාළුවෙකුගේ ෂොප් එකක. සුබ දවසක්. එහෙනම් ඉතින් ආයෙත් දවසක අපි ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඉතින් එතකන් අපේ channel එකත් එක දිගටම රැඳිලා ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයගොල්ලන්ට අපි වීඩියෝ එක අලුතෙන් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. සුබ අනාගතයක්.